සාදරයෙන් පිළිගන්නවා Lion Idea YouTube channel එකට. ඉතින් අද ගෙනලා තියෙන්නේ daily vlog එකක්. ඉතින් බලමු මගේ දවසේ වැඩ ටික කොහොමද අද යන්නේ කියලා. කොහොම හරි අද බස් එකක් හදන්නත් තියෙනවා. ඒ හදන බස් එකේ ගොඩක් වෙලාවට අද සම්පූර්ණයෙන්ම වාගේ වැඩ ඉවර වෙයි. අනිත් එක අද ස්ටිකර් print කරන්න වාගේ ගොඩක් වැඩ තියෙනවා. ඉතින් ඔටෝමේකර් එකේ වැඩ ටික වෙන්නේ කොහොමද කියලාත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දෙතුන් දෙනෙක් මගේ අහලා තිබ්බනේ. එහෙනම් ඉතින් බලමු කොහොමද දවසේ වැඩ ටික යන්නේ කියලා. ඉතින් අද මම main PC එකේ නෙවෙයි මේ වැඩ ටික කරන්නේ. මේකේ තමයි බස් එකේ print කරගන්න හදන්නේ. අද මේ ස්ටිකර් කරන්න යන බස් එක කහපාට බස් එකක්. බස් එකේ නම තමයි රණහංසි. ඉතින් මේ බස් එකේ අපි ඉක්මනට ස්කින් එක size ටික set කරගෙන ඊට පස්සේ ඉක්මනටම බස් එකට අලව ගමු. මම පෙන්නන්නම් මේකේ කොහොමද හදන්නේ කියලා ටිකක් වේගෙන් ඉතින් මට ස්පීඩ් කරලා තමයි පෙන්වන්න වෙන්නේ මේක සයිස් කරන විදිය. ඔයාලට මේ දේවල් දැනගන්න ඕන නම් වෙනම වීඩියෝ ගේන්නම්. ඔයාලා ඒ ගැන කමෙන්ට් කරන්න ඕන නම් කොහොමද PC එකෙන් එඩිට් කරන්නේ, ෆෝන් එකෙන් එඩිට් කරන්නේ, ඒ වීඩියෝ අනිවාර්යයෙන්ම ගේන්න අදහසක් තියෙනවා. ඉතින් කට්ටිය ලයික් කරලා නම් තිබ්බ කලින් වීඩියෝ වලට. හැබැයි ගොඩක් කට්ටිය කමෙන්ට් වලින් එහෙම ඉල්ලලා තිබ්බේ නැහැ. ඉතින් මං හිතුවා එච්චර අවශ්‍ය නැතුව ඇති කියලා. ඒත් ඔයාලට ඒ වගේ වීඩියෝ ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා තියන්න. අද බස් එක ෆෝම් බෝඩ් වලින් හදලා තියෙන එකක්. ඉතින් මේකේ මම හිතනවා ට්‍රාන්ස්පරන්ට් ටික හොඳ වෙයි කියලා. බලමු. මේ පේනවනේ මේකේ එන්නේ පිටු 20යි. සාමාන්‍යයෙන් අනිත් ඒවා නම් මේකේ ගන්න මිලට පිටු 20 සෙට් එක ගන්න මිලට කොළ 50ක සෙට් එකක් වගේ ගන්න පුළුවන්. ඉතින් මේක මෙච්චර ගණන් වෙන්න හේතුව ඉතින් මේක සාමාන්‍යයෙන් කොළ 20ක් එන්නේ අනිත් normal glossy sticker එකෙන් කොළ 50ක් ගන්න මිලට. මේකෙන් කොහොමත් අද වැඩේට අපිට මේ බස් එක ස්ටිකර් කරන්න කොළ 5ක් 6ක් වගේයි. ඔන්න එහෙනම් අපි print දාන්නයි හදන්නේ. මේකේ ඔයාලට පේන ඇති පොඩ්ඩක් වෙනස් විදිහේ ඩිසයින් එකක්. මේක ධනංජය කරපු ඩිසයින් එකක්. ඉතින් මේ ඩිසයින් එක සාමාන්‍ය මම හිතනවා අද බස් එකට සුපිරිට මැච් වෙයි කියලා. මම හිතන්නේ අනිත් එක අපි මේ වාගේ කලර් එකකින් බස් එකක් හදලා නැහැ මම හිතන්නේ Lion Idea channel එකේ. යන්නේ හදනවා ස්ටිකර් කරනවා පෙන්නනවා. ඒ වගේ මුකුත් කරලා නැහැ. ගොඩාම අපි හදලා තියෙන නිල් පාට බස් නේද? ඉතින් ඔන්න අද තියෙන වෙනසකටත් එක්ක කහයි රතුයි මික්ස් එකක් සුපිරිම. මේක සුපිරියක් වෙයි. හරි අපි දැන් print දාගමු මේක. අපි print කරන්න හදන්නේ අපේ Epson printer එකෙන්. අපි print දාගමු මේක. හරි. මේක දැන් transparent ඒ වල print වෙලා එනකොට අමුතුම quality එකක් තියෙනවා. මම print වුණාට පස්සේ ඔයාලට sticker එකේ පොඩි මේවා එකක් පෙන්නන්න. හරි. අවුලක් නැහැ page එකට ගන්නට set වෙනවා. මේ page එක එහෙනම් ඔන්න මේ විදිහට print වෙනවා. අපිට තව page දෙක තුනක් හදාගන්න තියෙනවා. සාමාන්‍යයෙන් කොහොමත් කොළ 4ක් 5ක් යයිනේ. අපි ඉක්මනට ඒ ටිකත් හදාගමු. A few moments later. print කරලා ඉවරයි. මේ තියෙන ස්ටිකර් ටික ඔයාලට පේන්න ඇති සුපිරියටම දිලිසෙනවා. ඉතින් අර normal ස්ටිකර් එකට ගන්නවා වගේ නෙවෙයි. මම මීට කලින් transparent ස්ටිකර් වල heat test එකකුත් කරා ඔයාලට මතක ඇති. ඉතින් මේ වෙනවානේ දිස්නේ. අද බස් එකට ගැහුවාම මම නම් හිතන්නේ මේක පිස්සුවක් වෙයි. ඔයාලා තාම බස් එක දැක්කේ නැහනේ. ඔය තියෙන්නේ බස් එක. මේක සම්පූර්ණයෙන්ම ෆෝම් බෝඩ් වලින් හදපු බස් එකක්. සෙන්ටිමීටර් 47ක් වගේ දිග තියෙනවා. කොහොම හරි මේ බස් එක හදද්දි මම පෙන්නන්නම් ළඟට. දැන් මේ කලව ගන්න එපා ඉතින් පරිස්සමට. මුලින්ම දැන් මම හදන්නේ මේ ටික කපා ගන්න. ඉතින් ඔයාලා මේ වගේ ස්ටිකර් ගන්න තැනක් හෙව්වනම් ගොඩක් යාළුවෝ නම් දන්නේ නැති. ඔටෝමේකර් එකට එන්න අනිවාර්යයෙන්ම ඔයාලට ගැළපෙන විදිහට හිතේ තියෙන විදිහට මේ වගේ සුපිරි දිලිසෙන quality ස්ටිකර් එකක් ඔයාලට හදලා ගන්න පුළුවන්. transparent විතරක් නෙවෙයි අපි ගාව පාට මාරු වෙන ස්ටිකර් වර්ග උනත් එනවා. ඒ කියන්නේ holographic ස්ටිකර් උනත් අපෙන් ගන්න පුළුවන් cash on delivery. One hour later. ටිකස් ටික නම් මේ වෙද්දි කපලා ඉවරයි. දැන් හදන්නේ මේක අලව ගන්න. දැන් වෙලාවත් කොහොමත් උදේ 11ට විතර ඇති. තවත් පරක් වෙනවා දැන්. ඊට පස්සේ මං කොහොමද ධනංජය ලිස්ට් එක එවුවට පස්සේ print කරන්නත් තියෙනවානේ. ඒකින්ද ඉක්මනට මේ ටික අලව ගන්න ඕනි. අපි දැන් අලව ගමු මේ ටික. මේ විදිහට තමයි ඉතින් බස් එක තියෙන්නේ. මේක
අපි මුලින්ම මේ පැත්ත ස්ටිකර් කරගමු. sorry guys කැමරාව පොඩ්ඩක් මේවා වුණා. කොහොමද ට්‍රාන්ස්පේරන්ට් ස්ටිකර් කියන්නේ මෙන්න මේකයි. පේනවනේ? සුදු පාට පසුබිමේ තියෙන හින්දා තමයි අර විදියට පේන්නේ. දැන් ආයේ මේක සුදු පාට පසුබිමකට ඇලවෙද්දි තමයි ආයෙත් මේ පින්තූර ටික ලස්සනට පේන්නේ. මෙතන පිටිපස්සේ දොර වහලා දැම්මා. එතකොට අර දොර වැහුවාට පස්සේ මේක ඩිසයින් එක මැච් වෙනවනේ. බස් එකේ දැන් ස්ටිකර් මේ අනවශ්‍ය කොටස් ටික කපලා දැම්මාට පස්සේ ඔක්කොම සෙට් වෙනවනේ එකට. ඒක හින්දා මෙතන දොර වහලා ඉවරලා දොරටත් ඇලෙව්වා ඒ කොටසම. දැන් මේ කොටස අලව ගන්න තියෙන්නේ. මේකට සෙට් වෙන්න. මේකත් අලවගෙන බලමු. අන්තිමට මේ ටිකත් අර කහ පාටින් ස්ටිකර් කරලා ඒකේ ඉතුරු ටිකම අපි මෙතන වීදුරු ගාව නිකන් වටේ කපනවා විතරයි පේපර් කටර් එකෙන්. ඊට පස්සේ එතකොට ගානට වීදුරු ටින්ටඩ් වෙනවා හැමම. හරි. අපි දැන් මේකත් අලව ගමු. ඔයාලට මේ ඩිස්ප්ලේ එකේ පේන නම්බර් එකට ඔයාලට පුළුවන් WhatsApp මැසේජ් එකක් දාලා මේ වගේ ස්ටිකර් එහෙම නැත්නම් වාගේ ගේම් එකකට ස්කින් එකක් වගේ ඕනිම ඩිසයින් වැඩක් වුණත් කරගන්න. ඉතින් ඔටෝමේකර් එකට එන්න ඔයාගේ ඩිසයින් වැඩි සුපිරියටම කරගන්න පුළුවන්. ඊගාවට මෙතන ජනෙල් අතර ස්ටිකර්ස් ටික ගහන්න යන්නේ. මෙතනට මේ විදිහට මේක දාලා මේ කොටස ගහමු ලොකු කොටස ඉස්සරහට ටිකට. හරි. දැන් මෙතන මේ මෙන්න මේ වගේ වලට පේන ඇති කොටසක් ඉතුරු වෙනවා. මෙහෙම සෙට් කරාට පස්සේ ස්ටිකර් එක ඇලෙව්වට පස්සෙත් මෙන්න මේ විදිහට කොටසක් ඉතුරු වෙනවා. පුළුවන් නම් කියන්න වීඩියෝ එක බලන කට්ටිය කමෙන්ට් එකක් දාලා තියන්න මේ කොටස ඉතුරු වෙන්නේ නැහැ කියලා. වීඩියෝ එකේ ටිකක් බලද්දි නම් ඔයාලට තේරෙයි අද මේක සම්පූර්ණයෙන්ම ඉවර කරගත්තොත්. මොකද දැනටම වෙලාව 11:25යි. හරිද? උදේ 11:25යි කියන්නේ දැන් මම තව ටිකකින් මේකේ සාමාන්‍යයෙන් මට පුළුවන් තරම වැඩ ඉවර කරලා ධනංජය වෙන ලිස්ට් එකේ කියන්නේ අපේ හැමදාම ඕඩර් දාද්දි කියන්නේ හැම කස්ටමර් කෙනෙක්ම හරියන්නේ නැහනේ දාන ඕඩර්ස් වලින්. ඉතින් හැම කස්ටමර් කෙනෙක්ම සම්පූර්ණයෙන්ම කියන්නේ දැන් හිතන්නකෝ ඕඩර් 30ක් එනවා කියලා දවසකට. ඕඩර් 30ක් එනවා නම් ඔතනින් කොහොමත් ඒ කියන්නේ නම්බර් වැඩ නැති එක්ක බොරු ඩීටේල් දාපු කස්ටමර්ලා ගොඩක් පොඩි අයනේ ඉතින්. ඒක හින්දා ඒ වාගේ කස්ටමර්ලා සාමාන්‍යයෙන් කොහොමත් 5ක් 6ක්වත් ඉන්න ඕනි ඕඩර් 30කින් ගත්තොත්. ඉතින් ඒ විදිහට බැලුවහම සාමාන්‍යයෙන් ඒ වාගේවට මට කතා කරන්න වෙනවා බලලා ඉවර වෙලා. WhatsApp එකෙන් ධනංජය මැසේජ් එකක් දාලා ඒත් නැත්නම් එහෙම බලලා ඉවර වෙලා අපි දවස් දෙක තුනකුත් තියලා එහෙම ඕඩර් අපිම කැන්සල් දාන වෙලාවලුත් තියෙනවා. ඒ වුණාට අපි පොඩ්ඩක් බලනවා කස්ටමර්ට chance එකක් දීලා කස්ටමර්ගේ පැත්තෙන් ප්‍රශ්නයක් තියෙන්නත් පුළුවන් නේ. කෝල් එහෙම ආන්සර් කරන්නේ නැත්තේ. ඒකින්ද ඒක ගැනත් බලලා ඉවර වෙලා ඊට පස්සේ අපි ඕඩර් එක එහෙමම කැන්සල් දානවා නැත්නම් කස්ටමර් කිව්වොත් එහෙම එවන්න කියලා අපි එවනවා. ඉතින් ඒක ගැන ධනංජයටම හැම වෙලාවෙම බලන්න බෑ. ඒ කියන්නේ කන්ට්‍රෝල් කරන්න අමාරු. දන්නවනේ එහෙම කස්ටමර්ලා ඉන්නවනේ. ඒකින්ද ඒවට මට කෝල් කරන්නත් වෙනවා. ඉතින් එහෙම වුණොත් එහෙම අද මට මේක වැඩි ඉවර කරගන්න වෙන්නේ නැහැ. ඉතින් බලමු අපි මේක දාලා ඉවර වෙලා ඔක්කොම කරලා අනික හදන්න අමාරු ඩිසයින් තියෙනවා. ඒවා හදන්න ඕනි විදි ගැන මං කියන්න ඕනි ඩිසයිනර්ලට. ඉතින් ඒවා එහෙම තියෙනකොට පොඩ්ඩක් බලන්න අමාරුයි. තාම chat ටික load වෙනවා. ඔයාලට පේනවා ඇති හෙන්න chat ගොඩක් load වෙනවා දාගෙන. ඉතින් අර තියෙන්නේ බස් එක. හරිද? ඉතින් බස් එක මේවා කරගන්න කලින් දෙන්නේ රිටර්න් කරලා තිබ්බා. හරිද? රිටර්න් කරනවා කියන්නේ මේ වගේ කස්ටම් ලිස්ට් ටික බලු වැඩ. ඔයාලට තේරෙනවා ඇති වීඩියෝ කාලයක් තිස්සේ බලන කෙනෙක් නම් මේ වගේ බස් එකකට බස් විශ්ව තියෙන කෙනෙක් නම් තේරෙනවනේ. මේ වගේ බස් එකකට සාමාන්‍යයෙන් කස්ටම් නේ හදන්නේ. එක්කෝ එක්කෙනෙක්ට ගැලපෙන නම අනිත් කෙනාට ගැලපෙන්නේ නැහැ. ඒ කලර් එක මැච් වෙන්නේ නැහැ. එකම සයිස් එකේ බස් හම්බෙන්න පුළුවන් කලාතුරකින්. හැබැයි ඒ කෙනාට ඒ ස්ටිකර් එකම ඕනි වෙන්නේ නැහැ. ඉතින් කෙනෙක් රිටර්න් කරොත් නැත්නම් මොකක් හරි බොරුවක් කියලා රිෆන්ඩ් ගන්න හදනවා නම් ඒවා කරන්න බැරි වැඩ මේ වගේ එකකදී. මොකද සම්පූර්ණයෙන්ම ඒ කෙනාට හදන කස්ටම් ඕඩර්. මොකද අපි ඩබල් චෙක් කරලා කන්ෆර්ම් කරලා ඒ හැමදේම කෝල් එකකිනුත් කතා කරගෙන තමයි ඕඩර් ටික යවන්නේ. ඉතින් ඒකින්ද ඒ වගේ වැඩ කරන්න එපා. ඔයාලා ස්ටිකර් ඕඩර් ගනිද්දි සම්පූර්ණයෙන්ම හරි විස්තර දාලා ඉවරලා ඕඩර් එකක් ගන්න. එහෙම වුණාම මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න දැන් හිතන්නකො සාමාන්‍යයෙන් මොකක් හරි කස්ටමර් කෙනෙක් බොරු විස්තර දාලා හරි නැත්නම් ස්ටිකර් ඕඩර් එක ගෙදරට ගියාම මගහරිනවා හරි කියලා. ඉතින් අපි කන්ෆර්ම් කරගෙන ඒවා යවන හින්දා අපේ හැම කස්ටමර් කෙනෙක්ටම අපි කතා කරන එක රෙකෝඩ් වෙලා මෙහි ෆයිල් තියෙනවා. ඊට පස්සේ කෝල් කන්ෆර්මේෂන් එක ඊට පස්සේ යාගේ chat list එක යාගේ මොකක් හරි එක ලිඛිතව වාගෙන කන්ෆර්ම් කරන්නේ ටෙක්ස්ට් එකකින් එවන්නේ. ඉතින් ඒක හින්දා
ඒ හැමදේම තියෙන හින්දා අපිට ලීගල් ඇක්ෂන් එකක් ඒ ගන්න විදියට ගන්න පුළුවන්. ඒක හින්දා ඔයාලා පොඩ්ඩක් ওই වගේ වැඩ කරන්න එපා. ඕඩර් එකක් දාදී හරි විස්තර දාලා ඒ ඕඩර් එක අදාළ දවසට ගෙදරට ගියාම ගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනේ ඒ ගැන අපිත් එක්ක කෝල් කරලා කතා කරගන්න. හරි. දැන් මම මේ ටික බලලා ඉක්මනට ආයෙ යන්න ඕනේ බස් එක හදන්න. ගොඩක් වෙලා කතා කරා සෝරි. ඉතින් ආයෙ වැඩ පටන් ගමු. ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් chat කොච්චර දවසට එනවද කියලා. මෙතන තියෙනවා 274ක් කෝල් ගන්න කට්ටියක් ඉන්නවා. ඉතින් දරංජේ බලලා ඉවරලා මේ වාගේ එවනවා කස්ටමර්ලගෙන් කාටද මොන වගේ ප්‍රශ්නද තියෙන්නේ කියලා. ඉතින් මේ වාගේ මේ දැන්ම එපා කියලා තියෙනවා එක්කෙනෙක්. අන්න ඒ වාගේ එහෙම කියන කට්ටිය ගොඩක් හොඳ. දැන් හිතන්න ඕඩර් එකක් ගියාට පස්සේ ගන්න නැතුව මග අරිනවට වැඩිය එහෙම තමන්ට දැම්ම ගන්න බැරි කමක් තියෙනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම කියන එක හොඳයිනේ. ඉතින් මේ වාගේ කට්ටිය ඉන්නවා. හරි. මට බලන්න තරම් ලොකු ප්‍රශ්නයක් මේකේ නෑ. මට බලන්න තියෙන අර රිටර්න් වෙච්ච ඕඩර් ගැන විතරයි වගේ. ඊට පස්සේ මං ආයෙ බස් එක හදන්න පටන් ගන්න ඕනේ ඉක්මනට. මොකද වෙලාව නෑ. මං ඊට පස්සේ ආයෙ අනිත් PC එක දාගෙන හවස් වෙද්දි පටන් ගන්න ඕනේ print කරන වැඩේ. හවස 5:10ට විතර ඇති. කොහොම හරි බස් එකේ වැඩ ගොඩක් ඉවර කරගත්තා. ස්ටිකර් කරන වැඩ ගොඩක් ඉවරයි. වහල් ස්ටිකර් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒක කරන්න නම් බස් එකේ සීට් එක ගහලා අර පොඩ්ඩක් වටේ සුදු යකඩ වැට එහෙම තියෙනවනේ. J box එක වටේ වැට. අන්න ඒ ටික ඊට පස්සේ සයිඩ් මිරර් ඔන්න ඔය ටික සන්වයිසර් එහෙම හදා ගන්න ඕනි. ඒ ටිකත් ඔක්කොම හෙට කපලා ඉවර වෙලා අලවල ඉවරලා බස් එකේ වැඩ ඉවරයක් කර හැකි. ඉතින් දැන් වෙලාවත් එක්ක තව ටිකකින් ධනංජය ලිස්ට් එක වෙනවා. එතකොට අපි මේ ස්ටිකර් print කරන්න පටන් ගන්නවා. ගොඩක් ඒවා අපි මේවා කරලා තියෙන්නේ. කියන්නේ ඔයාලට මම පෙන්නන්න පොඩි AI පාවිච්චි කරලා පොඩි ප්‍රෝග්‍රෑම් හදලා තියාගෙන ඉන්නේ. එතකොට ස්ටිකර් වල ප්‍රයිස් එකත් එක්ක පේජ් ගාන බලා ගන්න ඒ හැම එකකටම වෙන වෙනම ප්‍රෝග්‍රෑම් හදලා තියෙන්නේ. ඉතින් ඒවත් එක්ක වැඩ ලේසි. එතකොට අපිට තියෙන්නේ නිකන් අදාළ සයිස් ටික දාන්න විතරයි. අදාළ සයිස් ටික දැම්මට පස්සේ ගානට අර ටික පේජ් එකට සෙට් වෙනවා. අපිට තියෙන්නේ print කරගෙන යන්න. ඉතින් අපිට ඔක්කොම ගොඩක් දේවල් කරගන්න ලේසි. ඉස්සරහට අපේ ඩිසයින් වැඩ වලට ඩිසයිනර්ලට sorry.com වෙයි දන්නෙත් නැහැ. කොහොම හරි මේ එහෙමත් වෙන එකක් නැහැ. මොකද සාමාන්‍යයෙන් කස්ටමර් කෙනෙක් ඉල්ලන විදියටම කස්ටමර් සැටිස්ෆයි වෙන්න නම් ගොඩක් වෙලාවට ඒක මනුස්සයෙක්ටම කරන්න වෙනවනේ. ඉතින් AI වලින් ඒක ගොඩක් දුරට හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් AI පාවිච්චි කරලා බස් එක ඩිසයින් එකක් අපිට ඕනි තැනට දැන් සාමාන්‍ය සිංහලෙන් නම දාන්න එහෙම බෑනේ තාම AI පාවිච්චි කරලා. ඉතින් ඒකින්ද අපිට ඒ ටික එහෙම තවට ඉස්සරහට හදාගෙන යනකොට පුළුවන් වෙයි ඉස්සරහට ගොඩක් දේවල් කරගන්න. බස් එක කොහොම වුණත් සයිඩ් ඩිසයින්, ෆ්‍රන්ට් එක, බෑක් එක ඔය හැම කොටසක්ම විශේෂයෙන් ස්පෙෂල් බෝඩ් එහෙම
හදා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තව ඔය තියෙනවානේ cover design එහෙම. අන්නේ හැම එකක්ම AI පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. ඉතින් මේවා ගැන වීඩියෝ එකක් මම වෙනම පස්සේ වෙලාවක ගේන්න. ඉතින් අද vlog එක ගන්න ගෙනාවේ. දැන් ඉතින් මේ නිකන් පොඩ්ඩක් ඉන්න වෙලාවේ ඔයාලට මේ දේවල් ගැනත් කියන්න හිතුවේ. මම අද print කරලා පෙන්නන්නම් ඔයාලට කොහොමද මේ වැඩ ටික වෙන්නේ කියලා. හරි. තව ටිකකින් දැන් ධනංජය ලිස්ට් එකේ වෙනකන් අපි මොකද කරන්නේ? සින්දුවක්වත් අහමුද? ඒ කල් මරන්නේ යත වනන්නේ ස්ටිකර් ටික print වෙනවා. දැන් වෙලාව කොහොමත් රෑ 9:36ට විතර ඇති. මේ ටික දැන් සාමාන්‍යයෙන් ස්ටිකර් සෙට් 5ක් 6ක් වගේ print වෙන්න දැම්මා. දැන් මේ ඊගාවට තියෙන්නේ කස්ටමර් කෙනෙක්ගේ බයිසිකල් එකකට ඩිසයින් එකක්. මේක සාමාන්‍ය normal design එකක් කියලා තියෙන්නේ. ඉතින් මේක ඩිසයිනර් කෙනෙක් මෙච්චර හදන්න ඕන එකක් නෙවෙයි. AI එකකින් උනත් හදා ගන්න පුළුවන් අවශ්‍ය ෆොටෝ එක. සිතුම්ටත් වැඩක් දීලා තියෙන්නේ. එයා හදනවා රතුයි නිලුයි mix design එකක්. ඉතින් එයා ඒක හදනකම් දැන් ධනංජයටත් වැඩ ටිකක් දීලා තියෙන. ඉතින් ඒක ඩිසයිනර් කෙනෙක්ට දෙන්න ඕනි වැඩක් නෙවෙයි. අර මං කියපු බයිසිකල් ඩිසයින් එක. ඒක අපි බලමු Microsoft Copilot AI එකෙන් හදා ගන්න පුළුවන්ද කියලා. නැත්නම් අපි Chat GPT වගේකට දීලා බලමු. ඒ වුණොත් නැත්නම් අපිට GenCraft හරි වෙන මොකක් හරි image generate කරන්නම තියෙන AI එකකින් මේක හදා ගන්න ලේසි වෙයි. නැත්නම් ඉතින් මට මේකේ වුණත් දාලා ක්ෂණික ඩිසයින් එකක් හදලා ගන්න වෙනවා. බලමු අපි මේ Copilot එකට මේක හදා ගන්න පුළුවන් වේද කියලා. කොහොම හරි අන්තිමට මට ඕනි විදිහේ ඩිසයින් එකක් හදලා දුන්නා. හරි. දැන් මේක අපි කස්ටමර්ට print කරලා දෙමු. මේක quality එකටම තියෙනවා අවශ්‍ය විදිහට. ඉතින් මේ විදිහ එකක් තමයි මට ඕනි වෙලා තිබ්බේ. දැන් හරි print කරන්නයි තියෙන්නේ. Copilot එකට වැඩේ පුළුවන් වුණා. මම ගොඩක්ම ඔය Copilot use කරන්න හේතුව දැන් Chat GPT එකේ එහෙම අපිට free unlimited image generate කරන්න පුළුවන් කමක් නැහැනේ. අනිත් AI ගත්තත් සාමාන්‍ය limit එකක් දීලා තියෙන්නේ. ඉතින් මේක unlimited. හැබැයි මේ සාමාන්‍යයෙන් අනිත් ඒවා තරම්ම ඔය image generate කරන්නම හදලා තියෙන ඒවා තරම්ම ගොඩක්ම හොඳට හදන්න අමාරුයි. ඒ වුණාට මේකෙන් සාමාන්‍යයෙන් දැන් මේ මම දෙතුන් පාරක් try කරද්දී හොඳ image එකක් හදලා දුන්නා. අවුලක් නැහැ. අර unlimited option එකක් තියෙන හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන අර කලින් හදපුවා. ඉතින් අවුලක් නැතුව හොඳට හදලා දෙනවා design. ඉතින් අනිත් දෙන්න ඩිසයින් ටික හදලා ඒ වැඩ ටික කරලා එවනකම් මම ඉතින් මෙහි තිබ්බ තව ඩිසයින් එකකට නමක් දාන්න පටන් ගත්තා. ඒක ෆෝන් එකකින් කරන එක ලේසි. ඉතින් ඔයාලටත් මොබයිල් ෆෝන් එකෙන් මේ වගේ ඩිසයින් වැඩ කරන්න පුළුවන්. Copilot use කරන්නත් පුළුවන්. Microsoft Copilot number එක ඔයාලට ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන්. අරන් ඔයාලට WhatsApp එකේ සිංහලෙන් chat කරන්න පුළුවන්. ඕනි image එකක් generate කරගත්ත හැකි. ඉතින් මේ විදිහට වැඩ කරලා ඔක්කොම ඉවර වෙද්දි කොහමත් පාන්දර 3:00 විතර වුණා. ඊට පස්සේ ඉතින් ඔය විදිහට තමයි වැඩ ඉවර වුණේ. කොහොම හරි ස්ටිකර් සෙට් ඔක්කොම print කරලා ඉවර වෙද්දි 3 විතර වුණා. ඉතින් අද මේ හදපු බස් එකේ වීඩියෝ එකත් මම ඉක්මනටම ගේන්නම්. මේ බස් එක සම්පූර්ණයෙන් හදලා ඉවර වුණ ගමන් ඒකේ වීඩියෝ එක මම YouTube අප්ලෝඩ් කරනවා. මේ වීඩියෝ එකත් ඉතින් ඔයාලගේ යාළුවන්ට එහෙම share කරලා පොඩි support එකක් දෙන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් comment කරන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.